දිනස් 26 පන්දුවර 2020 ලෝක කුසලාන තරගාවලියේ සඳහා පිරිනමන තියාග මුදල් පිළිබඳ තොරතුරු ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් මාධ්‍ය වෙත නිකුත් කළා. ඒ අනුව සහභාගී වන රටවල් 24 ඇමරිකානු ඩොලර් මිලියන 11කට අධික ප්‍රමාණයක් බෙදා දීමට නියමිත බවයි ICC සඳහන් කළේ. එනම් ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 347ක පමණ අගයක් වනවා. සූරයන් සඳහා ඇමරිකානු ඩොලර් 23,40,000ක මුදලක් එනම් ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 73ක පමණ මුදලක් ලබා දීමට නියමිතයි. අනසූරයන් හට හිමිවන මුදල් තියාගය ඇමරිකානු ඩොලර් 11,70,000ක් පමණ වනවා. එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 36ක්. අවසන් පූර්ව වටේදී පරාජයට පත්වන කණ්ඩෑම් දෙක සඳහාද ඩොලර් 6,75,000ක් එනම් රුපියල් කෝටි 21ක් පමණ බැගින් ලබා දීමට නියමිතයි. සුපිරි 8 වටේට සුදුසුකම් ලබා අවසන් පූර්ව වටේට සුදුසුකම් ලබා ගන්නා රටවල් 4 සඳහාද ඩොලර් 2,70,000ක මුදලක් එනම් රුපියල් කෝටි 8ක් පමණ බැගින් මුදලක් හිමිවීමට නියමිතයි. 9 වන ස්ථානයේ සිට 12 වන ස්ථානයේ දක්වා ඩොලර් 1,35,000ක් එනම් රුපියල් කෝටි 4ක් පමණ බැගින්ද 13 වන ස්ථානයේ සිට 20 වන ස්ථානයේ දක්වා ඩොලර් 1,12,500ක මුදලක්ද එනම් රුපියල් කෝටි 3ක් පමණ මුදලක්ද හිමිවීමට නියමිතයි. එක් තරගයක් ජයග්‍රහණය කරන විට එම කණ්ඩෑමට හිමිවන මුදල් තියාග ප්‍රමාණය ඩොලර් 31,154ක් ලෙස වාර්තා වනවා. එනම් රුපියල් ලක්ෂ 96ක පමණ මුදලක් වනවා. මේ අතර SSC ක්‍රීඩාංගන ආශ්‍රිත ප්‍රදේශයේ සහ CCC ක්‍රීඩාංගන ආශ්‍රිත ප්‍රදේශයේදී දෙවතාවක්ම එකම වාහනයට ලෙදර් පන්දුවක් වැදී එකම වාහනයේ දෙවතාවක් ඉදිරිපස වීදුරුවට හානි වීමේ පුදුම සහගත පුවතක් වාර්තා වුණා. පුද්ගලික ආයතනයක සේවය කරන පුද්ගලයෙකුගේ වාහනයේ ඉදිරිපස වීදුරුවට මුල් වතාවට හානි වූයේ පසුගිය 7 වෙනිදා පාකිස්තානය සහ නෙදර්ලන්තය අතර තරගයේ අතරතුරදී නෙදර්ලන්ත ක්‍රීඩක මයිකල් ලෙවිට් පාකිස්තාන වේගපන්දු යවන ක්‍රීඩක සහින්සා ප්‍රඩි යොමු කළ ඉනිමේ 3 වන පන්දුවාරයේ 3 වන පන්දුවට එල්ල කළ 6 පහරක් හේතුවෙන්. කෙසේ වෙතත් ඊයේද ඉහත සඳහන් කළ පුද්ගලයාගේ එම වාහනයේම නැවතත් ඉදිරිපස වීදුරුවටම හානි සිදු වූයේ පාකිස්තාන පුහුණු සැසිය අතරවාරයේදී කොළඹ CCC ක්‍රීඩාංගණයේ පසකින් වාහනය නවතා තිබියදී වීම විශේෂත්වයක්. අදාළ පුද්ගලයාට මුල් වතාවට මෙම වීදුරුව නැවත වතාවක් යථාවත් කිරීමට ශ්‍රී ලංකා මුදලින් රුපියල් 30,000ක් වැය වී තිබෙන බවට සඳහන්. ඒ අනුව ඔහුට යලිත් වතාවක් එම වාහනේ හානි වූ වීදුරුව සෑදීමට තවත් රුපියල් 30,000ක් වැය වනු ඇති. මේ අතර ලෝක කුසලාන තරගාවලියේ නැමීබියානු සහ නෙදර්ලන්ත කණ්ඩෑම අතර තරගයේ සුළු මොහොතකට පෙර නිමාටපත් වුණා. තරගයේ පළමුව පන්දුවට පහර දුන් නැමීබියානු කණ්ඩෑම පන්දුවර 20 අවසානයේදී කඩුළු 8ක් දෙවි ලකුණු 156ක් රැස් කළා. ජාන් ලකුණු 30යි. ජාන් නිකොල් ලකුණු 42යි. නායක ඉරුස්මස් ලකුණු 18යි. ස්මිත් ලකුණු 22යි. පන්දු යැවීමේදී ලෝගන් වෑන් සමගින් බස් ඩීලීට් කඩුළු දෙක බැගින් දවා ගැනීමට සමත් වුණා. මේ අනුව නෙදර්ලන්ත කණ්ඩෑම නැමීබියා කණ්ඩෑමට එරෙහි පන්දු යවන්නන් 8 දෙනෙකුම භාවිතා කිරීම විශේෂත්වයක්. මේ මෙවර තරගාවලිය තුලදී කණ්ඩෑමක් වැඩිම පන්දු යවන්නන් සංඛ්‍යාවක් භාවිතා කළ අවස්ථාව ලෙස සටහන් වුණා. පිළිතුරු ඉනම ක්‍රීඩා කළ නෙදර්ලන්ත කණ්ඩෑම පන්දුවර 18කදී කඩුළු 3ක් පමණක් දැවී තරගයේ ජයග්‍රහණය කළා. මිචෙල් ලකුණු 28යි. බස් ඩිලීට් නොදවී ලකුණු 72ක් රැස් කළා. පන්දු 48කින් වාර්තා වූ ඔහුගේ නිමට 4 පාර 5ක් සහ 6 පාර 4ක් ඇතුළත්. කොලින් ලකුණු 32යි. ස්කොට් එඩ්වඩ් නොදවී ලකුණු 18යි. පැයම් පැය අලුත් වෙන දෙස් විදෙස් ක්‍රිකට් පිටියේ අලුත්ම ක්‍රිකට් තොරතුරු ඉදිරියටත් දැන ගැනීමට නම් ක්‍රිකට් ලෝකයා YouTube නාලිකාව සබස්ක්‍රයිබ් කර බෙල් සලකුණ ක්ලික් කරන්න.